වෙල්කම් ටු බැක් ශාවි ක්‍රාෆ්ට්. අද අපි බලමු විසිතුරු පාවහන් යුවලක් කොහොමද හදාගන්නේ කියලා. සොයන් රැකියාවක් විදිහටත් මේක කරන්න හිතන් ඉන්නවනම් ඒකටත් හොඳ අදහසක් ඔයාලට මේ වීඩියෝ එකේ ගන්න පුළුවන්. අද ඔයාලට පියවරෙන් පියවර මේ වගේ ඕනමන්ට් එකක් අලලා ස්ලිපර්ස් දෙකක් කෝඩ් කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේදී ඔයාලට බලන්න පුළුවන්. අපි එහෙනම් බලමු කොහොමද මේ වගේ ස්ලිපර්ස් දෙකක් කරගන්නේ කියලා. මේ වගේ ස්ලිපර්ස් දෙකක් මම අරන් තියෙන්නේ සයිස් 5න්. ඒ වගේම කළු කෝඩ්. මෙතන යාර 16ක් තියෙනවා. එක ස්ලිපර් එකකට යාර 4 ගානේ ස්ලිපර්ස් දෙකට යාර 8ක් වගේ යනවා කළු කෝඩ් එක. මෙතන යාර 16න් ඔයාලට ස්ලිපර්ස් ටියුට් දෙකක් කෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ඕනමන්ට් ඔයාලට කඩවල් වලින් යාර වශයෙන් එක එක ඩිසයින් එකෙන් ගන්න පුළුවන්. ටූල් එකක් අවශ්‍ය වෙනවා, කතුරක්, ඒ වගේම B6000 ගම් එකක්. ස්ලිපර් එක ඇතුල් පැත්තේ මම මේ පෙන්නන තැන තියෙන්නේ. එතනින් අපි කෝඩ් එක ටූල් එක ආධාරයෙන් ස්ලිපර් එකේ පිටපැත්තට ගමු. මෙන්න මේ පේන විදිහට ඔයාලට ස්ලිපර් එකේ පිටිපස්සට කෝඩ් එක මෙහෙම ඇදලා ගන්න තියෙන්නේ. අඟල් දෙකක් වගේ ප්‍රමාණයක් එළියට අරගෙන ඊට පස්සේ ඔයාලට තියෙන්නේ කෝඩ් එක මේ විදිහට ඔතාගෙන යන්න ඉහළට. මෙතනදී ඔයාලා මේක ටයිට් එකට ඔතා ගන්න ඕනේ ඇඟිල්ල තියලා. පෙරලෙන්නේ නැති වෙන්න මේ ෆ්ලැට් කෝඩ් එක හින්දා නිතරම පෙරලෙන්න බලන නිසා. දැන් ඔයාලා මේක උඩට ඔතාගෙන එනකොට දෙපැත්ත සමාන වෙන විදිහට අපි ඕනමන්ට් එක අල්ල ගන්න ඕන හින්දා කෝඩ් එක අපි ගණන් කරලා වට ප්‍රමාණයක් ඔතා ගන්න ඕන. මම මේ පෙන්නන විදිහට දෙපැත්ත සමාන වෙන්න ඕන නිසා කෝඩ් එක වට 16ක් 18ක් වගේ එතුණට පස්සේ මේ වගේ පටිය උඩින් ඕනමන්ට් එක තියාගෙන ඕනමන්ට් එක උඩින් කෝඩ් එක එකපාරක් මෙහෙම ඔතා ගන්නවා. ඊට පස්සේ ස්ලිපර් එකේ පටිය උඩින් ආයි තුන් පාරක් කෝඩ් එක අපි ඔතා ගන්න ඕනේ. මේ වීඩියෝ එකේ ඔයාලට මම කරන විදිහ පැහැදිලිව පේනවා ඇති. ආයෙම ඊට පස්සේ තුන් පාරක් ඉතුණට පස්සේ ඕනමන්ට් එක ආයෙ පටිය උඩින් තියලා ආයෙ ඕනමන්ට් එක උඩින් කෝඩ් එක එකපාරක් ඔතා ගන්න ඕනේ. කලින් වගේම ආයෙම පටිය උඩින් ස්ලිපර් එකේ පටිය උඩින් තුන් පාරක් එතෙන්න ඕනේ. ඒ විදිහට ඔයාලා ස්ලිපර් එක ඉස්සරහට කෝඩ් කරගෙන යන්න. මම හිතනවා ඔයාලට මම මේ කරගෙන යන විදිහ වීඩියෝ එකේ පැහැදිලිව පේනවා ඇති කියලා. දැන් අපි ස්ලිපර් එකේ උඩ කොටසට ඇවිල්ලා තියෙන්නේ. එතනදිත් ඔයාලා ස්ලිපර් එක හොඳට පටිය නොපෙනෙන්න කෝඩ් එකෙන් හොඳට කවර් කරගන්න ඕනේ. මේ මම පෙන්නනවා වගේ මෙතනදී ඔයාලා කෝඩ් කරගන්න ඕන වගේම ඕනමන්ට් එකත් සමාන වෙන විදිහට අල්ලගන්න. ඔයාලට ඒක අතින් හදාගන්න පුළුවන් අවශ්‍ය විදිහට. දැන් ඒ වගේම ස්ලිපර් එකේ අනිත් පැත්තත් ඔතාගෙන අපි පහළට යමු. මම මේ පෙන්නනවා වගේ ඔයාලට මේක අතින් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්.
දැන් අපි ස්ලිපර් එකේ අවසානයේට මේ වගේ ඔතාගෙන ඇවිල්ලා තියෙන්නේ. ස්ලිපර් එකේ දෙපැත්තම එක සමාන විදිහට දැන් එතිලා තියෙන්නේ. දැන් අපි ඕනමන්ට් එකේ වැඩි කොටස කපලා අයින් කරගමු. දැන් ඔයාලට මුලින් පටන් ගත්තා වගේම කෝඩ් එක පටිය වටේට නිකන් ඔතාගෙන පහළට යන්න තියෙන්නේ අවසන් කරගන්න. දැන් අපි ස්ලිපර් එකේ අවසානයේට ඇවිල්ලා ඉන්නේ. මුලින් පටන් ගත්තා වගේම අවසානයේ වෙනකම්ම කෝඩ් එක ස්ලිපර් එකේ පටිය නොපෙනෙන්න උතා ගන්න ඕනේ. කෝඩ් එකේ අඟල් 2ක් 3ක් වගේ ප්‍රමාණයක් තියලා ඉතිරි කොටස කපා ගන්න. ඊට පස්සේ අවසානයේ ටූල් එක ආධාරයෙන් කෝඩ් එක ස්ලිපර් එකකින් පිටපැත්තට ගන්න. දැන් කෝඩ් එක ලයිටරයකින් පුච්ච ගන්න නූල් ඇදෙන නිසා දැන් ඔයාලට මේ වීඩියෝ එකේ පේන විදිහට මෙහෙම ස්ලිපර් එක ඉස්සරහට නමලා ගම් පොඩ්ඩක් ස්ලිපර් එකේ දාගන්න. දැන් ඔයාලට ටූල් එක ආධාරයෙන් කෝඩ් එක ඇතුල් කරන්න තියෙන්නේ. දැන් අපි ස්ලිපර් එක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපි මේ කම්ප්ලීට් කරගත්ත ස්ලිපර්ස් දෙකේ අවසාන නිමාව. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කමෙන්ට් කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම්